ආයුබෝවන් අද අපි කතා කරන්න යන මාතෘකාව ඇත්තටම ගොඩාක් දෙනෙක්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක් වෙන්න පුරුවන්. ඒ තමයි චෛත්‍ය ඉදිකිරීමට බුදුරජාණන් වහන්සේ ඇත්තටම දේශනා කළාද කියන එක. ඔව් මේක නිතරම ඇහෙන සමහර වෙලාවට විවාදයටත් ලක් වෙන කාරණයක්. ඉතින් අපි බලමු මොනවද මේ ගැන මූලාශ්‍රවල විශේෂයෙන් සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ කියලා. හරියටම හරි. අපි අද මේ කතා බහට පදනම් කරගන්නේ පරිනිබ්බාන සූත්‍රය, ථූපාරහ සූත්‍රය, අපදාන පාළිය, බාහ්‍ය සූත්‍රය, ඝටිකාර සූත්‍රය වගේ මූලික බෞද්ධ මූලාශ්‍ර. අරමුණු තමයි ඉතින් මේ ගැන තියෙන යම් සැකයක් දුරු කරලා පැහැදිලි අවබෝධයක්, ඒ කියන්නේ ශාස්ත්‍රීය පදනමක් තියෙන අවබෝධයක් ලබා දෙන එක. එහෙමනම් අපි මුලින්ම අහමු බුදුහාමුදුරුවෝ චෛත්‍ය හදන එක අනුමත කළාද? සූත්‍රවල ඒ ගැන කෙලින්ම සඳහන් වෙනවද? ඔව් පැහැදිලියම තියෙනවා. අර පරිනිබ්බාන සූත්‍රයේ සහ ථූපාරහ සූත්‍රයේ කියනවා පුද්ගලයන් 4 දෙනෙකු උදෙසා ස්තූප එහෙම නැත්නම් අපි කියන විදිහට චෛත්‍ය හදන්න සුදුසුයි කියලා. ඒ 4 දෙනා කවුද? ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, අරහත් ශ්‍රාවකයන් වහන්සේලා සහ සක්විති රජවරු. හරි. හැබැයි එතන සුදුසුයි කියලානේ තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කල යුතුයි කියන එක නෙවෙයි නේද? එහෙම තර්කයක් එන්න පුළුවන්නේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒත් පරිනිබ්බාන සූත්‍රයේම තව ටිකක් ඉස්සරහට යනකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා සිව්මන්සලෙහි තථාගතයන් වහන්සේගේ ස්තූපයක් කළ යුත්තේ කියලා. එහෙම කියලා තියනවාද? කල යුත්තේ කියලම. ඒ වගේම ඒකට වන්දනාමාන කරන එක ගැනත් සඳහන් වෙනවද? අනිවාර්යෙන්ම. එතනම කියනවා ඒ විදිහට හදන ස්තූපයට මල් සුගඳ දුම් වගේ දේවල් පූජා කරන එකෙන්, වන්දනා කරන එකෙන්, සිත පහදවා ගන්න එකෙන් බොහෝ කාලයක් හිත සුව පිණිස, කියන්නේ යහපත පිණිස හේතු වෙනවා කියලා. හරි. එතකොට මේ චෛත්‍ය වන්දනා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? සූත්‍රවල ඒ ගැන තව විස්තර තියනවද? තියෙනවා. පරිනිබ්බාන සූත්‍රයේ මේකක් තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බුදුරදුන්ගේ ස්තූපයක් දැකලා හිත පහදවා ගත්තොත් මේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපය කියලා. හරියටම හරි. එමෙ හිත පහදවා ගත්තොත් ඒ කුසලෙනේ පිනෙන් මරණින් පස්සේ සුගතියේ කියන්නේ දෙව්ලොව උපදිනවා කියලා පැහැදිලිවම දේශනා කළා තියෙනවා. දෙව්ලොව උපත ගැන විතරද ඔතන කියන්නේ? නැත්නම් ඊට එහා ගිය දෙයක් සමහර වෙලාවට නිවන් අවබෝධය වගේ දෙයක් ගැනත් සඳහන් වෙනවද? ඔව් ඒක තමයි වැදගත්ම දේ. ගොඩක් අය හිතන්නේ මේක පිනක් විතරයි. දෙව්ලොව යන්න හේතුවක් විතරයි කියලා. ඒත් අර කුද්දක නිකායේ අපාදාන පාළිය කියන කොටස තියෙනවානේ. ඒකේ බලවම් පේනවා මේක ඊට වඩා කොච්චර ගැඹුරුද කියලා. පුලින තූපිය කියලා මහ රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. උන්වහන්සේ වැලි වලින් ස්තූපයක් හදපු පිනෙන්ම අරහත්වයට පත්වලා නිවන් දැක්ක කියලා කියවෙනවා. පුලින තූපිය වැලි ස්තූපයක් හදලා. ඒ කියන්නේ මේක නිකම්ම සුගතියක් නෙමෙයි නිවන දක්වාම යන්න පුරවල් මාර්ගයක් විදිහටත් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. ඔව් ඒ විතරක් නෙවෙයි පිලින්දවච්ච මහ රහතන් වහන්සේ, නාගසමාල මහ රහතන් වහන්සේ වගේ තවත් උත්තමයෝ ස්තූප හැදීමේ ස්තූපේ වන්දනා කිරීමේ පිනෙන් අරහත්වයට පත් වුණා කියලා සාක්ෂි දිනනවා. එතකොට මේවා නිකම් පස්සේ කාලෙක ආපු දේවල් නෙමෙයිද? බුදුහාමුදුරුවෝ ජීවමානව ඉන්න කාලෙත් මේ වගේ දේවල් සිද්ධ වුණාද? අනුමත කළාද? අනිවාර්යෙන්ම. ඒකට හොඳම උදාහරණයක් තමයි අර කුද්දක නිකායේම එන බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය දාරුචීරිය ගැන තියෙන එකද? ඔව් බාහ්‍ය දාරුචීරිය කියන්නේ බුදුහාමුදුරුවන්ගෙන් එක ගාතාවකින් බණ අහලා එතරම් රහත් වුණ කෙනෙක්නේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහින් ආදාහනය කරලා ස්තූපයක් හදන්න කියලා භික්ෂුන්ට උපදෙස් දුන්නේ බුදුරජාණන් වහන්සේමයි. එහෙම සිද්ධියක්ත් තියෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ නමක් වෙනුවෙනුත් ස්තූප හදන්න කියලා තියෙනවා. ඔව් ඒ කියන්නේ බුදුන් ජීවමාන කාලෙමයි. හරි. එතකොට අප දැන් දකිනවා ලංකාවේ වුණත් වෙනත් බෞද්ධ රටවල් වලත් මේ තරම් විශාල චෛත්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඇයි ඒ පෙර බුදුසසුන් ගැන බැලුවොත් උදාහරණයක් විදිහට කාශ්‍යප බුදුහාමුදුරුවෝ අර ඝටිකාර සූත්‍රයේ එහෙම කියවෙනවනේ. උන්වහන්සේගේ ආයු කාලය අවුරුදු 20000ක්. වෙසබුහු බුදුහාමුදුරුවන්ගේ අවුරුදු 60000ක්. එතකොට ඒ කාලේ ගොඩක් දිගයි. හැබැයි අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ආයුෂ අවුරුදු 80යි. ඒක අර කාලෙක බලනකොට හරිම කෙටි. හරියටම හරි. ඒ කෙටි කාලය නිසා ධර්මය ලෝකේ හැමතැනම එක වගේ පැතිරුනේ නැහැ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවත් ඊට පස්සෙත් මේ ධාතු ස්තූපයට වන්දනා කිරීම උදාහරණයක් ගමු. ඔන්න එක්තරා කැලේ ඇවිදින මිනිසෙක් හිටියා. මේ මිනිසයා දැක්ක කැලේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් හොඳටම වල්ලි වෙලා
ওই ගොඩාක් පන්සල් වල එහෙම අපි දැකලා තියෙනවා චෛත්‍ය මළුවේ වල්ලි වල තියෙනවා. අර මිනිස්සයාට හිතුණා බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයේ වල්ලි වල නම් අපි ගෙවල් ලස්සනට තියාගෙන ඉඳලා මොකටද කියලා. අපි මිනිසුන්ට හිතෙන්නේව නෑනේ ඕක. ගෙදර හොඳට ලස්සනට මල් හදාගෙන මිදුල අතුගාගෙන ඉන්නවා. පන්සලේ බෝ මළුවේ වල්ලි වලා. සෑ මළුවේ වල්ලි වලා. අර මිනිසයාට හිතුණා බුදුන්ගේ ධාතු තැන්පත් සෑය හැඩි වෙලා නම් ගෙවල් පිරිසුදුවට තිබිලා මොකටද? මා පළමුවෙන් කළ යුත්තේ ධාතු සෑය පිරිසිදු කරන එකයි කියලා සෑයේ වල් ගැලෙව්වා. පිරිසිදු කළා. කටු තිබ්බේව අයින් කළා. රැවණි අයින් කළා. පිංගතුනි එච්චරයි මිනිසයා කරපු පින. එතනින් පස්සේ උපනෝපන් ජීවිතේ ඉපදෙනවා. දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ ඉපදුනත් ඉහළ කුලවල උපදින්නේ හැම රත්තරම් පාටයි. සෑමලුවේ වල් කොම ගලවලා පිරිසිදු කරලා තියෙන උට ලස්සනයිද කැතයිද? ලස්සන. බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑය ලස්සන කළා. උපනෝපන් ජීවිතේ Taman ලස්සන වුණා. සෑමලුවේ වල් ගලවපු පින්බලයට උපනෝපන් ජීවිතේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්නකල් එක කුරුලෑවක්වත් ඇවිල්ලා නැහැ. හැමේ කුෂ්ඨ ඇවිල්ලා නැහැ, දද ඇවිල්ලා නැහැ, කැලැල්ල ඇවිල්ලා නැහැ, ලප ඇවිල්ලා නැහැ.